Hello guys, කොහොමද ඉතින් ඔයාලට අද අපි අවිල්ලා තියෙන අලුත්ම වීඩියෝ එකක් අරගෙන අද අපිට ගන්න තියෙන අලුතෙන්ම අවිල්ලා තියෙන Golden Haze lobby animation එක ගන්න. ඉතින් අපිට අද වැඩි කතා කරන්න දෙයක් නැහැ. අපි අපේ වීඩියෝ එකට යාළුවනේ අපි අද බලමු අපේ lobby animation එක ගන්න තියෙන කීයක් වියදම් වේද කියලා. ඉතින් මේ අපේ අලුත්ම lobby animation එක ගන්න අපිට දැන් 1500ක් පමණයි වියදම් වන්නේ. අපි බලමු GTD ජෙම් අඩුවේ අපිට ලබා ගන්න පුළුවන්. ඉතින් පළවෙනි ස්ක්‍රීන් එකේ ඉන්න ඉච්ච හොඳයක් එන්නේ යම් අපේ දෙවෙනි ස්පින් එක ජෙම් 4ක් කරනවා. හතරවෙනි ස්පින් එක අපිට එන්නේ වෙපන් ස්පින් එක. වෙපන් බොක්ස් දෙක තමයි ආවේගෙත් හොඳ දෙයක් හම්බුන්නේ අපිට. අපි තුන්වෙනි ස්පින් එක පටන් ගන්න ජෙම් 39. පොඩි ට්‍රික් එකක් දාලා බලමු. ක්ලියර් කැච් එකම කරලා තුන් පාරක් ක්ලියර් කැච් කරලා සමහරවන්න මේ ලොබි ඇනිමේෂන් එක ඇවිල්ලා තිබුණා. අපිත් බලමු. ඒ වගේම ගෝල්ඩන් රොයල් එකේ ස්පින් 10කුත් දාලා බලමු අපිට මේ ලොබි ඇනිමේෂන් එක ජෙම් මාඩුවෙල් ගන්න පුළුවන් වේද කියලා. දැන් අපි තුන්වෙනි ස්පින් එකට පටන් ගන්න ජෙම් 39. ඒකෙත් අපිට හම්බෙන්නේ වෙපන් බොක්ස් දෙකක්. අපි යමු අපේ හතරවෙනි ස්පින් එක බලන්න. හතරවෙනි ස්පින් එක පටන් ගන්න ජෙම් 69. Magic Cube carry දෙකක්. ඒ ලොබි ඇනිමේෂන් එක සුපිරියක් ගන්න කට්ටිය ගන්න ජෙම් රෙඩි කරගන්න තව දවස් 15ක් තියෙනවා. ඔව් අපිට පස්වෙනි ස්පින් එකනොත් අපිට හම්බ වෙන්නේ ස්කයි බෝඩ් එක විතර. හයවෙනි ස්පින් එක ජෙම් 399 අපිට ග්‍රැනයිට් ස්කින් එකක් හම්බ වෙනවා. අපිට මේකෙන් આવුත් පට්ටම වාසියක්. හැබැයි මේ account එකට පට්ටම අන්ලකි guys. අපිට 6වෙනි ස්පින් එකනොත් හම්බෙන්නේ බෑක්පැක් එකක් විතරයි. අපිට අන්තිමේදීම තමයි අපිට ලොබි ඇනිමේෂන් එක ගන්න පුළුවන් වෙන්නේ. අන්තිමේදී අපි ලොබි ඇනිමේෂන් එක ගත්තා. මට නම් ජෙම් 1500ක්ම ගියා මේ ලොබි ඇනිමේෂන් එක ගන්න. ඔයාලා ජෙම් කොච්චර ගියාද කියලා පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. අපි අපේ ලොබි ඇනිමේෂන් එක දාලා බලන්න. එන ඇත්තනම් බොයිස් කාලෙකින් ආපු සුපිරිම ලොබි ඇනිමේෂන් එකක් කියලා කිව්ව හැකි. මේ ලොබි ඇනිමේෂන් එක ඇත්තටම සුපිරියක් guys. ගන්න කට්ටිය ගන්න. එනම් බොයිස් අද අපි ගිහින් එන්න. ඊළඟ සෙට් එකමු. එන හැමෝටම bye bye.